හෙලෝ ඔන්න ඔයාලට අද ලස්සන වීඩියෝ දෙකක් මං අරන් ආවා. chocolate, balloons, cake, fresh flower, decor and baker. It's the very beautiful event. My life and enjoy the day. Hello guys, welcome to my channel. ඔන්න අදත් ලස්සන වීඩියෝ එකකින් අරන් ආවේ එකම දවස් දෙකක තිබ්බ වෙහිකල් සර්ප්‍රයිස් දෙකක්. ඉතින් මේ වීඩියෝ එක ගන්න මම සති ගානක ඉඳන් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරගෙන හිටියේ. ඉතින් මේ බර්ත්ඩේ සර්ප්‍රයිස් දෙකම දවස් දෙකක වගේ තිබ්බේ. ඉතින් මේක මම ඔයාලට එකම vlog එකකින් එකම වීඩියෝ එකකින් ගේනවා කියලා තීරණය කරලා මම මේ වීඩියෝ දෙකම එකට එකම වීඩියෝ එකකින් අරන් ආවා. ඉතින් ඔයාලා බලනවා ඇති කොහොමද vehicle surprise එකක් ඩිසයින් කරගන්නේ, කොහොමද අපි ගිහින් ඒක කරන්නේ, මේකට මොනවද ඕනි වෙන අයිටම්, මෙන්න මේ දේවල් තමයි මම අද කතා කරන්න යන්නේ. හරි, ඉතින් අපි යමු වීඩියෝ එකට. හැබැයි මගේ වොයිස් එක මේ දවස් ටිකේ අවුල්, මොකද මං අසනීප වෙලා ඉන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලා වෙහිකල් සර්ප්‍රයිස් එකක්, ඒ කියන්නේ ඔයාලා මොකක් හරි බිස්නස් එකක් කරනවා නම්, ඔයාලා ගිෆ්ට් සම්බන්ධ බිස්නස් එකක් කරනවා නම්, ඔයාලට එන ඕඩර්ස් අනුව ඔයාලට තේරෙනවා මොනවද අපි මේවට ගන්න ඕනි අයිටම් කියලා. ඉතින් ඔයා බර්ත්ඩේ ගිෆ්ට් කරන කෙනෙක් නම් ඔයාට වෙහිකල් සර්ප්‍රයිස් ඕඩර්ස් එන්න පුළුවන්. බර්ත්ඩේ, ඒ කියන්නේ බර්ත්ඩේ ඉවෙන්ට් වලට ඕඩර්ස් එන්න පුළුවන්. සර්ප්‍රයිස් කරන්න මේ වගේ ඕඩර්ස් එන්න පුළුවන්. ඉතින් අපිට මේකේ ගොඩාරියක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් අපි බර්ත්ඩේ ඉවෙන්ට් එකක් කරද්දී අපිට හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මේක කොහොමද කරන්නේ? මේක කොහොමද අපි ඩිසයින් කරගන්නේ? මේකට අපිට කොච්චර කාලයක් යනවද? මේකට කොච්චර සැටිස්ෆැක්ෂන් ප්‍රමාණයක් ප්‍රයිස් එකක් යනවා? මම කොහොමද කස්ටමර්ට ප්‍රයිස් එකක් කියන්නේ? මෙන්න මේ දේවල් ඔයාට හිතෙනවා ඇති. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න මන් දන්න හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේදී කියනවා. ඉතින් අපිට පුළුවන් අපි බර්ත්ඩේ ගිෆ්ට්ස් කරන කෙනෙක් නම් අපි ගන්න බඩු ගන්න ඕනේ අපි වෝල්සේල්. එතකොට අපිට යන වියදම තවත් අඩු වෙනවා. අපි රිටේල් ගන්න යනවා නම් අපිට ඉතුරු වෙන ලාභෙන් භාගයක් එහෙවට යන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් පිටකොටුවෙන්, ඒ වගේම සමහරක් බර්ත්ඩේ වල අයිටම් තියෙන කම්පැනිස් තියෙනවා. ඔයාලට කැන්ඩල්ස්, බැලූන්ස්, ඒ වගේම මෙන්න මේ දේවල් ගන්න පුළුවන් ඒ කම්පැනිස් වලින්. ඒ වගේම ඔයාලට පුළුවන් පිටකොටුවෙන් ගිහිල්ලා මේ දේවල් අඩුවට වෝල්සේල් පර්චේස් කරන්න. ඒ වගේම අද වෙනකොට ඔන්ලයින් බිස්නස් කරනවා ඔයාලට වෝල්සේල්ස්, රිටේල් මේ දෙකම ගන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලට Facebook, TikTok මෙන්න මේ දේවල් වලිනුත් ඔයාලට මෙන්න මේවට ඕනි වෙන බඩු ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාටත් අඩුවට ගන්න ඕනි නම් ඔයාට පුළුවන් මේ දේවල්වලට කතා කරලා යාලට මේ වගේ දේ අයිටම් හෝල්සේල් ගන්න. ඉතින් ඒ වගේම තවත් දෙයක් තමයි අපි වෙහිකල් සර්ප්‍රයිස් එකක් කරනවා නම් අපිට වෙහිකල් එකක් ඕනි වෙනවා. ඔයාට පුළුවන් වැගනාර් එකක්, වෑන් එකක්, KDH එකක්, ඒ වගේම ඩිෆෙන්ඩර්, මෙන්න මේ වගේ ලස්සන වෙහිකල් ඔයාලට ගන්න පුළුවන්. සමහරක් වෙහිකල් වලින් කස්ටමර් දකින්න හිත් ආකර්ෂණීය දේවල් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා බලනවා ඇති මගේ වීඩියෝ එකේ තියෙන වෙහිකල් එක මගේද කියලා. නෑ, මම මේ වෙහිකල් එක ගත්තේ රෙන්ට් එකට. අපිට වෙහිකල් එකක් නැත්තම් අපිට පුළුවන් වෙහිකල් එකක් රෙන්ට් එකට ගන්න. ඉතින් මම ඒවයි ප්‍රයිසස් chart වැඩිය දන්නේ නැහැ. මම ගන්න වෙහිකල් එකට මම සාමාන්‍ය පුංචි මුදලක් වගේ තමයි දෙන්නේ. ඉතින් අපි බලමු මේ වෙහිකල් සර්ප්‍රයිස් දෙක කාටද කොහෙටද ගියේ කියලා.
ඉතින් මේ වෙහිකල් සර්ප්‍රයිස් එකක් ගියා වැලන්ටයින් ඩේ එක දවසේ මහගල් වැවට. ඉතින් ඒ ආදරණීය තාත්තා කෙනෙක්ට. ඉතින් ඒ ඔඩ එක අපිට ලැබුණේ පුංචි ගෑණු ළමයෙක්ගෙන්. එයාගේ තාත්තව එයාගේ බර්ත්ඩේ එක දවසේ සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා. ඉතින් අනිත් වෙහිකල් සර්ප්‍රයිස් එක තිබ්බේ බෝයි කෙනෙක්ට. ඒ බෝයිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි අපිට මේ ඔඩ එක දුන්නේ. එයාගේ බර්ත්ඩේ එක දවසේ එයාට නොදැනුවත්ව එයාව සර්ප්‍රයිස් කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි වෙහිකල් එක ගෙන්නගෙන රෙඩ් කලර් එකකිනුයි බ්ලූ කලර් එකකිනුයි තමයි මේ ඩෙකොරේෂන් ටික කරේ. ඉතින් ඒක බෝයි කෙනෙක්ට වගේනේ දෙකම. ඉතින් අපි එකකට නම් ගොඩාරියක් ලයිට්ස් ඇඩ් කරා. අනිත් එකට වැඩිය ලයිට්ස් ඇඩ් කරන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට වෙහිකල් එක ඩෙකොරේෂන් අයිටම් වලින් අපි ලස්සන කරා. ඉතින් මේකේ ෆයිනල් ලුක් එක ඔයාලට වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන්. ඉතින් ආටත් ඕඩර් එක ප්ලේස් කරගන්න ඕනි නම් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් Facebook, TikTok, WhatsApp හරහා. මම ඔයාලට WhatsApp නම්බර් එක දැන් කියන්නම්. 072 69 60 853. මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලට අපිව WhatsApp එකකින් හරි normal contact එකකින් හරි contact කරගන්න පුළුවන්. ඉතින් අපේ mini gift FB page එකේ mini gift center TikTok page එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කරපු ලස්සන orders ගොඩාරියක්. ඉතින් ඒ වගේම ඔයාලට අපේ මිනි gift එකෙන් කේක්, birthday cake, ඒ වගේම wedding cake, artificial flower bucket, fresh flower bucket, teddies, chocolate, ඒ වගේම තව ගොඩාරියක් gifts වර්ග, birthday event, birthday decoration මෙන්න මේ වගේ දේවල් ගන්න සහ කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් අපේ මේ page බලලා ඔයාලට මේක හොඳයි නම් තව ඒ වගේම මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරලා ලයික් කරලා තියාගන්න. ඉතින් ඔයාලා දිගටම මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති මේක කොහොමද කරන්න කියලා. අපිට ෂොප් එකක් නැති වුණත් මම ඔන්ලයින් ස්ටෝර් එකකින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒ වගේම ඉන්ටර්නෙට් හරහා මේක ප්‍රචාරය කරගන්න FB එකෙන්, TikTok එකෙන්, YouTube එකෙන් මෙන්න මේ ඇප් තුනෙන් තමයි මම මගේ මිනි gift එක වගේම මගේ පර්සනල් දේවලුත් ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට උනත් බිස්නස් එකක් කරන වෙලාවක ඔයාට මෙන්න මේ ඇප් තුන ගොඩාරියක් වැදගත් වෙයි. මොකද හැමෝම බිස්නස් කරද්දී මුලින්ම මෙන්න මේ ඇප් තුන තමයි යූස් කරන්නේ. ඉතින් අපි යමු මේකේ ෆයිනල් ලුක් එක බලන්න. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපි වැලන්ටයින් ඩේ එක දවසේ කරපු ලස්සන බර්ත්ඩේ ඉවෙන්ට් එක. ඒ කියන්නේ මේක වෙහිකල් සර්ප්‍රයිස් එකක්නේ. ඉතින් මේක අපිට ලස්සනට ඩෙකොරේෂන් කරලා ඕනි කිව්වා එයා. ඉතින් ඒ වගේම එයාගේ තාත්තට වගේම ගෙදර ඇහෙට දෙන්න එයාට මෙන්න මේ දේවල් ටික ඕනි කිව්වා. ෆ්ලවර් බකට් එකකුයි කිලෝ එකේ ලස්සන බර්ත්ඩේ කේක් එකකුයි එයාගේ තාත්තට වගේම එයාගේ අම්මටත් ලස්සන ෆොටෝ දෙකක් ඕනි කියලා එයා අපිට කිව්වා. ඉතින් මෙන්න මේ ඔක්කොම අපි එයාට හදලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්. ඉතින් මේ ඕඩර් එක අර අනිත් බර්ත්ඩේ වෙහිකල් සර්ප්‍රයිස් එකට යන ෆ්‍රෙෂ් ෆ්ලවර් බකට් එක. එයාගේ ගර්ල්ට ඕනි කිව්වේ ආටිෆිෂල් එකක් නෙවෙයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් බකට් එකක්. ඉතින් අපි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගෙනල්ලා එයාට ඒ බකට් එක ලස්සනට හදලා දුන්නා. මේකට ඇඩ් වුණු ෆ්ලවර්ස් තමයි ජේබ්‍රා රෙඩ් කලර් එකෙන්, ඒ වගේම ක්‍රිෂාන්ති කලර්ස් දෙකකින්. තවත් අනිත් වර්ගේ නම් මට නම හරියට මතක නෑ. ඒ වගේම බේබි ඩේසි. තව ඩේසි වර්ගයක් තියෙනවා. තද දම් පාටිකනේ ලා දම් පාටිකනේ. එන්න මේ ෆ්ලවර්ස් ඇඩ් කරලා අපි ළඟ තියෙන චූටි ෆ්ලවර්ස් සහ ඒ වගේ තියෙන අතු ඇඩ් කරලා යාට
අපි ෆ්‍රෙෂ් ෆ්ලවර් බකට් එකක් ලස්සනට හදලා දුන්නා. ඉතින් අපි මේ මල් ගන්නේ මේ ෂොප් එකකින්. වෙලාවකට අපි බණ්ඩාරවල නුවරඑළිය පැත්තෙන් කල්තියා ඕඩර් එකක් දෙන්න කෙනෙක්ට නම් අපි ඕඩර් කරලා ගෙනත් දෙනවා. මේ තියෙන්නේ අපි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අරන් කරපු බකට් එක. ඉතින් ඒකේ ෆයිනල් ලුක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එයා කැමති විදිහටම එයාගේ ප්‍රයිස් එකට අපි මේ ෆ්ලවර් බකට් එක හදලා දුන්නා. ඊළඟට එයා අපෙන් ඉල්ලපු චොක්ලට් බකට් එක හදන්න තමයි අපි රෙඩි වුණේ. ඉතින් එයාට ඕනි කිව්වේ වෙනත් කන්ට්‍රීස් වල කියන්නේ අපි ඩුබායි වල ඉන්නේ චොක්ලට් ගෙන්නන්නේ. අන්න ඒ චොක්ලට් තමයි එයාට ඕනි කිව්වේ. ඉතින් එයාට 3000ක අපෙන් චොක්ලට් ඕනි කිව්වා. අපි එයාට 3000කට සෙට් වෙන විදිහට අපෙන් ෆ්‍රී අපි චොක්ලට් බොක්ස් එකක් එයාට හදලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ එකට ඇඩ් වෙන අයිටම්. සමහරක් ඒවා අපිවත් තාම try කරලා නැහැ. අලුත් කෙනාව පිට එයාලට මෙන්න මේ බොක්ස් එක හදලා දුන්නා. ඉතින් අපි එයාලට අපේ ලංකාවේ නිෂ්පාදනය කරන එක චොක්ලට් වර්ගයක් විතරක් මේකට ඇඩ් කරා. තව මෙන්ටෝස් එකකුත් ඇඩ් කරා. ඉතින් මෙන්න මේකේ තියෙනවා ෆ්ලේවර්ස් දෙකකින් එකම චොක්ලට් වර්ගයක්. ඒක නම් මාරම රසයි නමයි. ඒකේ පුංචි ස්ටොක් එකක් තමයි තිබුණේ. දැන් මේ වෙනකොට ඒ චොක්ලට් ටික ඉවරත් වෙලා. ඉතින් ඔයාලට පුළුවන් අපේට කියලා චොක්ලට් බොක්ස් උනත් හදාගන්න ඔයා කැමති ප්‍රයිස් එකකින්. ඉතින් මෙන්න මේ විදිහට අපි එයාගේ චොක්ලට් බොක්ස් එකත් රෙඩි කරලා දුන්නා. ඒ වගේම අවසානට අපේ thank you card එකත් මේ බොක්ස් එකටම ඇඩ් කරා. ඉතින් ඒ විදිහට අපි චොක්ලට් බොක්ස් එකත් හදලා ඉවර කරලා අපි කියන අනෙක් වැඩේ කරන්න. ඉතින් බලමුකෝ එයාට ඒ බෝයිට හම්බුන gift package එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාගේ gift එක ready වුණේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ vehicle surprise දෙකම මොන විදිහටද උනේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. බර්ත්ඩේ ඉවෙන්ට් කරන ෂොප් එකක් කරන මට අලුත් අයිඩියා ගොඩාරියක් මේ වගේ දෙයක් කරද්දී ඔළුවට එනවා. සමහරක් වෙලාවට කවුරුවත් නොකරපු විදිහේ ඉවෙන්ට් එකක් ඩෙකෝ කරන්න ඒ වගේම ඒක ලස්සන විදිහකට ඒක එයාලට ඇරේන්ජ් කරලා දෙන එක තමයි මගේ මුල්ම පාර්ට් එක. ඉතින් ඔයා මොන විදිහේ කස්ටමර් කෙනෙක් වුණත් මං ඔයා එක්ක ෆ්‍රෙන්ඩ්ලිව ඔයාගේ ඕඩර් එක කම්ප්ලීට් කරලා දෙනවා. ඉතින් ඔයත් මාත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි විදිහට හිටියොත් ඔයාටත් ඒ වැඩේ ලස්සනට ෆ්‍රෙන්ඩ්ලි විදිහට කරගන්න පුළුවන්. ඉතින් මං ඉගෙන ගන්න වයසේ ඉඳන් මේ වගේ දෙයක් ලස්සනට ප්ලෑන් කරගෙන මගේ ටයිම් එකත් අරේන්ජ් කරන් මම මේ විදිහේ දේවල් ගොඩාරියක් කරනවා. ඉතින් ඉස්සරහට මේ වගේ තවත් ලස්සන ඒ වගේම අලුත් දේවල් ඔයාලට ගේන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. වයස කියන්නේ අපිට නිකන් ඉලක්කමක් විතරයි. ඉතින් ඔයා කැමති නම් ඔයා මේ වගේ Tamanට කියලා බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා නම් දැම්ම ඔයා ඔයාගේ කැමැත්තට ඉඩ දෙන්න. ඉතින් ඔයා මේ වගේ දෙයක් කරන්න කවදාවත් බය වෙන්න එපා. ඔයාට වැරදුනත් හරි ගියත් ඔයා මුලින්ම මේක කරලා ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඒක කරන්න පුළුවන් කියන ඩිමාන්ඩ් එක ඔයාගේ ඔළුවට එන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරන එක ඔයාට අමාරු වගේම ලේසි පහසු දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මට මගේ හැම දෙයකටම උදව් කරන්නේ මගේ ෆැමිලි එක. ඉතින් ඔයාට ඒ වගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේම අර තනියෙන් ඒ දේ කරන්න පුළුවන් නම් කවමදාවත් ඒක පස්සට දාන්න එපා. ඉතින් අදට මේ වීඩියෝ එක
ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාට දෙයක් ගන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you කියලා මං ආදරෙන් කියනවා. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් අදට ගිහින් එන්නම්. මාව subscribe කරලා අනිත් අයටත් මේක share කරලා තියාගන්න. ඉතින් අදට යන්නම්. bye bye.